hello guys, welcome back කියලා පේනවා. ඉතින් අදත් මගේ YouTube channel එකට ඉතින් අද මම thumbnail එකේ දැක්ක විදිහට මම ගෙනල්ලා තියෙන්නේ ඉතින් දරාසකින් order කරපු oil diffuse එකක්. ඉතින් මේ තියෙන්නේ මට දරාසකින් අප oil diffuse එක. ඉතින් මේකේ 09 එකක්. ඉතින් අපි මේකේ පෙට්ටියේ තියෙන දේවල් ගැන කතා කරමු. මේක ඉස්සෙල්ලාම තියෙනවා මෙතන color එක. මෙතන white, black සහ pro කියලා තියෙනවා. ඉතින් මට ඇවිල්ලා තියෙන pro color එක. ඇත්තටම මේකේ white ගැන ගත්තොත් white එකේ සාමාන්‍ය normal color එක white ම තමයි. ඉතින් මේකේ black එකේ සහ pro එකේ පොඩි වෙනසක් තියෙනවා. black එකේ තියෙන පොඩ්ඩක් ලා කළු වගේ පාටක්. ඉතින් මේ pro එකේ තියෙන තද කළු පාට. ඒ නිසා මම pro එක තමයි ගෙනත් තියෙනවා. ඔයාලට විතර පේනවා ටික් එක වැඩිලා තියෙනවා pro එකට. හරි ඉතින් මේ විදිහට තව විස්තර ගොඩක් තියෙනවා. මෙන්න මේ විදිහට තමයි මේකේ උඩින් හිමාලය පිට වෙනවා කියලා මේකෙත් දාලා තියෙනවා. ඉතින් මේකේ සයිස් එක ඒ වගේම මේකේ බර දාලා තියෙනවා. මේ ග්‍රෑම් 63ක් බරයි. ඉතින් මේකේ ටැන්ක් සයිස් එක කියන්නේ අපිට මේකේ වතුර මිලිලිටර් 180ක් පුරවන්න පුළුවන්. ඉතින් මේක මිලි ඇම්පියර් 500 තමයි 5 වෝල්ට් charge එක හම්බ වෙනවා කියලා තියෙනවා. ඉතින් ඔයාලට පේනවා මේකේ ගියර් දෙකක් තියෙනවා. ඉතින් මේ මම ඔයාලට වීඩියෝ එක ඉස්සරහදී පෙන්නන්නම් මේ ගියර් දෙක. පළවෙනි ගියර් එකේ ඉතින් දාලා තියෙද්දි ඔයාලට පැය 4ක් විතර මේකේ ජලය තියාගන්න පුළුවන්. පැය 4ක් විතර එක දිගට මේක තියාගන්න පුළුවන්. ඒ වගේම දෙවැනි ගියර් එකේ තියෙද්දි පැය 8ක් විතර ඔයාලට මේක තියාගන්න පුළුවන්. ඉතින් දවසක් නම් පාවිච්චි කරන්න බෑ එක දිගට. ඉතින් ඔයාලට වතුර රීෆිල් කරන්න වෙනවා ඒ පාරක්. හරි ඉතින් මේ විදිහට මෙතන මේ විදිහට ඉස්සරහ ෆොටෝ එකකුත් තියෙනවා. හරි ඉතින් මේක අන්බොක්ස් කරලා බලමු. හරි ඉතින් මේක අන්බොක්ස් කරාට පස්සේ මේ විදිහට තමයි තියෙන්නේ. යාගේ කොළ වගේ කිත් හම් වෙනවා මේක ගැන විස්තර තියෙන. හරි ඉතින් අපි ඒක පැත්තකට දාගෙන බලමු. හරි ඉතින් මේ විදිහට අපි oil diffuse එක තියෙනවා මේක ඇතුලේ. හරි ඉතින් මේක ඇතුලේ වල පේනවා charging USB cable එකක් තියෙනවා. ඉතින් මේක type C cable එකක් ඔයාලට පේනවා මේ type C එකක් තියෙන්නේ. හරි ඉතින් අපි ඒකත් පැත්තකින් තියාගමු. ඉතින් මේ තියෙන අපේ oil diffuse එක මෙතනත් අර විදිහට අර ගහලා තියෙනවා. මම කිව්වා වගේ මේක pro එක ගෙනත් තියෙන්නේ මම. ඉතින් මේකේ tank size එක මිලිලිටර් 180යි. ඉතින් මෙතනින් තමයි අපේ හිමාලය පිට වෙන්නේ. මේ RGB light එකක් තමයි තියෙන්නේ. මේ වටෙත් එකක් තමයි තියෙන්නේ. මේ තියෙන්නේ අපේ press කරන බටන් එක. ඔයාලට සද්ද ඇහෙනවා. ඉතින් මේ තියෙන්නේ අපේ USB cable එක ගහන තැන. හරි ඉතින් අපි මේක අරලා බලමු. ඉතින් ඇතුළ මේ විදිහට තමයි තියෙන්නේ. ඉතින් මම මේක දවස් දෙකක් විතර දැන් ගෙනල්ලා මම පාවිච්චි කරලත් බැලුවා. ඉතින් හොඳයි. ඊට පස්සේ තමයි මම ඔයාලට මේ වීඩියෝ එක ගෙනාවේ. හරි ඉතින් මම මේක ගත්තේ දරාස් එකකින් කිව්වනේ. ඉතින් මේකේ ප්‍රයිස් එක ඇත්තටම වුණා 1600 ගාණක්. ඉතින් මේකේ තියෙනවා H2O කියලා වෙනම බ්‍රෑන්ඩ් එකක්. ඒක රුපියල් 600 ගාණකට ඔයාලට ගත්ත හැකි. ඒක ටැන්ක් සයිස් එක මිලිලිටර් 300යි. ඒකේ මං කිව්වා වගේ ලා කළු පාට සහ ලොකු සයිස් එකක් තියෙනවා. මේක ඉතින් පොඩි ඉතින් මිනි එක. ඉතින් මේක ඕනි තැනක ඉතින් ඔයාලගේ ටේබල් එකේ කම්පියුටර් එක ළඟ එහෙම තියාගන්න පුළුවන්. අර ගොඩක් ලොකුයි ඉතින් සාමාන්‍යයෙන්. වගේ මේකේ බිල්ඩ් ක්වොලිටි මේකට වඩා අඩුයි. ඒ නිසා තමයි මේක ගොඩක් ගණන් අරකට වඩා සාපේක්ෂව පොඩ්ඩක් වියදම් වැඩි. හරි ඉතින් අපි මේකට වතුර පුරවලා බලමු ඉස්සෙල්ලාම. හරි ඉතින් මම වතුර පුරවගත්ත සම්පූර්ණ කටමට්ටම පුරවගත්තේ නෑ. මොකද මේකේ වතුර හැලෙන්න පුළුවන් නිසා. හරි ඉතින් මේ විදිහට මේක උඩ පියනවා හගමු. හරි ඉතින් අපි මේක දැන් කරන්ට් එකට ප්ලග් කරලා බලමු කොහොමද කියලා. හරි ඉතින් මේ විදිහට ප්ලග් කරගත්තම ඔයාලට පේනවා ප්ලග් කරගත්තම ඔයාලගේ RGB light එක පත් වෙනවා. හරි ඉතින් මම මේක ඔන් කරගෙන පෙන්නන්න. ඉතින් ඔයාලට පේනවා මේ විදිහට අපි හිමාලය පිට වෙනවා මේකෙන්. ඊට පස්සේ ඔයාලට RGB light පත් කරලා පෙන්නන්න. ඔයාලට පේනවා දැන් මේකේ light පත් වෙනවා. හරි ඉතින් මම පොඩ්ඩක් මේකේ තියෙන වීඩියෝ එකේ එළිය පොඩ්ඩක් අඩු කරලා පෙන්නන්න. හරි ඉතින් මේ විදිහට තමයි ඉතින් ඔයාලට මේක පේන්නේ. හරි ඉතින් මම දැන් මේකේ ගියර් ගැන ඔයාලට කතා කරන්න. හරි ඉස්සෙල්ලාම මම ඕක ඔෆ් කරගත්තා. හරි ඉතින්
මේක ජියර් ගැන කතා කරොත් ඔයාලා ඉස්සෙල්ලාම මේක එකපාරක් ප්‍රෙස් කරාට පස්සේ ඔයාලගේ හිමාලයන එක වැඩ කරනවා. ඊට පස්සේ ඔයාලා ඒක තව පාරක් ප්‍රෙස් කරාට පස්සේ ඔයාලගේ හිමාලයන එක කඩින් කඩ තමයි වැඩ කරන්නේ. ඉතින් ඕ දැන් එනවා උන්ගයි නතර වෙනවා මේක. හරි ඉතින් නතර වුණා. ඔය විදිහට කඩින් කඩ තමයි වැඩ කරන්නේ. ඉතින් මේ කඩින් කඩ වැඩ කරන එක පැය 8ක් සහ එක දිගට වැඩ කරනකොට පැය 4ක් වගේ කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. හරි ඉතින් මම නම් ඊට වඩා වෙලා පාවිච්චි කරා. ඉතින් එහෙම තමයි පැය 4ට වඩා චුට්ටක් පාවිච්චි කර හැකි. හරි ඉතින් මේක දැන් ප්‍රෙස් කරගෙන මේ ඉද්දින් ඔයාලගේ RGB ලයිට් එක පත්තු වෙන්න ගන්නවා. ඊට පස්සේ ඒක තව පාරක් ඔයාලා ප්‍රෙස් කරන් ඉද්දී තනි RGB ලයිට් එකක් තමයි දැන් පත්තු වෙන්නේ. මේක තනි පාට තමයි දැන් පත්තු වෙන්නේ. ඔයාලට පේනවා පාට වෙනස් වෙන්නේ නැහැ. හරි ඉතින් මේ විදිහට තමයි oil diffuse එක මගේ වැඩ කරන්නේ. ඉතින් මේ විදිහට මේක බැටරි එකක් නැහැ. ඉතින් කරන්ට් එකට ගහලා තමයි වැඩ කරන්න වෙන්නේ. ඉතින් ඔයාලගේ PC එකට උනත් මේක සෙට් කරන්න එහෙම නැත්නම් ලැප් එකට සෙට් කරලා තියා ගන්නත් පුළුවන්. ඒ වගේම ඔයාලගේ ස්ටඩි කරන මේස් මේ වගේ පැත්තකින් තියා ගන්නත් පුළුවන්. හරි ඉතින් මම මේක ඕෆ් කරගන්නම් දැන් ලයිට් එක. හරි ඉතින් මේ විදිහට තමයි හිමාලයේ තියෙන්නේ. ඔයාලට පේනවා පොඩි කූල් එකකුත් අතට එනවා. හරි ඉතින් මම මේක ඔය විදිහට ප්ලග් එකකින් ගලවුවට පස්සේ මේක වැඩ කරන්න ඔයාලට පේනවා. හරි ඉතින් මෙන්න මේ විදිහට තමයි ඉතින් ඔයාලගේ oil diffuse එක තියෙන්නේ. ඉතින් ඔයාලත් මේක හොඳයි නම් අනිවාර්යෙන් buy කරන්න. හරි ඉතින් මගේ වීඩියෝ එක අදට ඉවරයි. ඊට කලින් මම ඔයාලට පෙන්නන්නම් මේක රෑ වෙද්දි කොහොමද තියෙන්නේ කියලා.